දොරකොඩ දෙවල ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මමගේ YouTube නාලිකාවට පිළිගන්නවා. දොරකොඩ දෙවල ඉදිරියේදී වෙන්න දෙයක් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔන්න රතුපේමේ හොඳටම හොඳ වෙලා දැන් නාමලිගේ ගෙදරින් එළියට බහලා යනවනේ. ඇත්තටම නාමලී රතුපේමට හොඳ කරන්න බොහෝ මාන්සි වුණා. ඒකට ඇත්තටම හේතු වෙන්නේ නාමලීගේ අත්තප්පට පින් දෙන්නයි, ඒ වගේම නාමලී කතා කරගන්න ඉන්න බැරි දරුවට කතා කරන්න හැකියාව ලැබෙන්නයි කියලා තමයි නාමලී නම් රතුපේමට කියන්නේ. මොකද රතුපේම අඩු ගන්න එයාගේ නෝනවත් බැලුවේ නැහනේ. ඉතින් ඔන්න ওই වෙලාවගේ තත්වයක තමයි නාමලී රතුපේමව බාරගන්නේ. ඉතින් ඊට පස්සේ නාමලී කොහොම හරි රතුපේමට ඇවිදින්න පුරුදු කරලම තමයි ගෙදරින් එළියට යවන්නේ. ඉතින් ඊට පස්සේ රතුපේමේ යන්නේ කෙලින්ම තමන්ගේ දරුවව බලන්න. ඇත්තටම දරුවව බලන්න නෙමෙයි, දරුවව අරගෙන යන්න. මොකද දැන් රතුපේමේ දන්නවා දරුවා නැටුම්ගුරිය ගාව තිබ්බොතින් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඔන්න ඒ හේතුවත් එක තමයි රතුපේමේ දරුවව අරගෙන යන්නේ. රතුපේමේ දරුවා අරගෙන යනවා විතරක් නෙමෙයි, අවසානයේදී රතුපේමට තියෙනවා තව යුතුයකමක් ඉෂ්ට කරන්න. රතුපේමේ දාවිත්ව මුණ ගැහෙන්නත් යාවි. රතුපේමේ දාවිත්ව මුණ ගැහෙන්න ගිහිල්ලා දාවිත්ට කියාවි නාමලීගේ විස්තරය. දාවිත් නාමලී ගැන වැරදියට හිතාගෙන ඉන්නව නම් ඒ හැම දෙයක්ම නිරවුල් කරන්න තමයි රතුපේමට ඕන වෙන්නේ. රතුපේමේ ගිහිල්ලා දාවිත්ට කියාවි නාමලී කොයි වගේ කෙනෙක්ද කියලා. තමන්ට කොයිතරම් උපකාර කරාද තමන්ව මේ තත්ත්වෙට ගෙනාවේ නාමලී කියලා රතුපේමේ කියාවි. ඒ වගේම තමයි රතුපේමේ බොහෝ උත්සාහ දරාවේ නාමලීවයි දාවිත්වයි නැවත එකතු කරන්න. ඒ වගේම දාවිත්ට ගෙදර යන්නත් රතුපේමේ අඬ ගාවි. මෙන්න මේ වගේ කොටස් කිහිපයක් අපිට මේ කතාවේදී ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔයත් මේ කතාව හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි තවමත් channel එක subscribe කරලා නැතුව නම් මගේ වීඩියෝ බලන්නේ channel එකත් subscribe කරගෙනම කතාව බලන්න එකතු වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.